කවුරු හරි ඔයාලට කිව්වොත් තව කෙනෙක්ට කරදරයක් කරන්න නැත්තම් මරන්න කියලා ඔයා එක කරනවද? ඔයා අනිවාර්යෙන් නැහැ කියයි. හැබැයි විද්‍යාවෙන් පෙන්නන්නේ ඊට වඩා බය හිතන පැත්තක් ගැන. Hello everyone, welcome to Sayed. අද අපේ 10 most famous psychologists and the famous Viney series එකේ 8 වෙනි එපිසෝඩ් එක. ඉතින් එන්න. අද අපි කතා කරන්නේ ස්ටැන්ලි මිල්ග්‍රම් ගැන. 1933 නිව්යෝර්ක් වලදී තමයි ස්ටැන්ලි මිල්ග්‍රම් ඉපදුනේ. එයාට පොඩි කාලේ ඉඳන්ම ලොකු කුතුහලයක් තිබුණා මිනිස්සු ඇයි බලධාරීන් කියන දේ ඇස් පියාගෙන පිළිපදින්නේ කියලා. ඉතින් 1961 දී එයා ලෝකයේම හොල්ලපු පරීක්ෂණයක් කළා. හිතන්න මේ පරීක්ෂණයේදී ඔයාව කාමරයක වාඩි කරවලා ඉස්සරහා තියෙන ස්විච් පේලියක්. ඒකේ ලියලා තියෙන්නේ වෝල්ට් 15 ඉඳන් වෝල්ට් 450 වෙනකම් විදුලි සැර. අනිත් කාමරේ ඉන්න කෙනා ප්‍රශ්නයකට වැරදි උත්තරයක් දුන්නොත් ඔයා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන්න ඕන. හැබැයි මෙතන පොඩි රහසක් තිබුණා. ඇත්තටම ඒ කෙනාට විදුලි සැර වැදුනේ නැහැ. එයා හොඳටම පුහුණුණු නළුවෙක්. එයා කලේ රංගපෑමක් විතරයි. හැබැයි ෂොක් එක දෙන්න කෙනා ඒ කියන්නේ ඔයා ඒ රහස දැනගෙන හිටියේ නැහැ. ඔයා හිතුවේ ඒක ඇත්තක් කියලා. පරීක්ෂණය පටන් ගත්තා. අනිත් කාමරේ ඉන්න නළුවා වේදනාවෙන් කෑ ගහනවා. අනේ නවත්තන්න මගේ පපුව රිදෙනවා කියලා ආඬනවා. ඔයාට මේක නවත්තන්න ඕනේ වුණත් සුදු කෝට් එකක් දාගෙන ඉන්න බලධාරියා බොහොම සංසුන්ව කියනවා කරුණාකරලා මේක දිගටම කරගෙන යන්න. පරීක්ෂණය වෙනුවෙන් ඔයා මේක කරන්න ඕන. ඔයා හිතන්නේ කී දෙනෙක් මේක නැවැත්තුවා කියලාද? හරියටම කිව්වොත් 65%ක් අන්තිම වෝල්ට් 450 වෙනකම්ම ඒ මනුස්සයාට විදුලි සැර වැද්දුවා. ඒ මිනිස්සු නපුරු නිසා නෙවෙයි. මේකට කියන්නේ ඒජන්ටික් ස්ටේට් එක කියලා. අපි බලධාරියෙක්ට අවනතු වුණාම අපි හිතන්නේ අපේ ක්‍රියාවලියට වග කියන්න ඕන අපි නෙවෙයි. ඒ නියෝගය දීපු කෙනා කියලා. මේක අදටත් අපේ සමාජයේ වෙනවා. අපි ප්‍රශ්න කරන්නේ නැතුව බලධාරීන් පස්සේ යනවා. ඉතින් අන්තිමට හිතලා බලන්න ඔයා එදා එතන හිටියන. ඔයා ඒක නවත්තනවද නැත්නම් නියෝග වලට අවනත වෙනවද? බයි බයි.